හලෝ යාළුවනේ අද මං කියන්නේ විශේෂ දෙයක් තමයි. මීට දවස් 4කට පමණ පෙර ඉරාන යුද නෞකාවක් ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කරා මතක ඇතිනේ. Sir, contact 634 is closing fast. Confirmed. All stations action protocol. Weapons hot, awaiting orders. Control, this is SO4. We have a confirmed contact. Roger. Monitoring. Keep tracking. Copy that. Contact bearing 270, moving fast. Confirmed, it's closing. Prepare countermeasures. Lock weapons. Fire on my mark. Weapons locked. Contact bearing 270. Update status. Roger. Target speed steady. No changes. Copy. Interceptor is en route. Log updated, sir. Acknowledge. Try to relax. The medicine is working. It still hurts. I know. Just a little longer. Okay. ඒක ගැන කිව්වොත් ඉරාන රජයට අයත් අයිරස් දෙන නෞකාව පසුගිය 18 වෙනිදා විසාඛාපට්නම් වෙත යාත්‍රා කරමින් තිබුණා. ඉන්දිය නාවික හමුදාව IFR හෙවත් ඉන්ටර්නැෂනල් ෆ්ලීට් රිව් 2026 කියන යුද අභ්‍යාස සහභාගී වීම සඳහා පෙබරවාරි 20 වෙනිදා නැංගුරම්ලා තිබුණා. මේ අයිරස් දෙන නෞකාව යලි ඉරානය බලා පිටත් වුණා. ශ්‍රී ලංකාව දකුණු දිග මුහුදු ප්‍රදේශයේ හරහා ගමන් කරන අතරතුර එම නෞකාව නොසිතූ අනතුරකට ලක් වුණා. ඒත් එක්කම හරියටම එදින පාන්දර ජාත්‍යන්තර මුහුදේ නැවක් අනතුරකට ලක් වුණා කියන සංඥාවක් නාවික හමුදාවට එනවා. නාවික හමුදාව හා ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් දියත් කිරීමට පටන් ගන්නවා. ඒ මුල්ම දේ වෙන්නේ මේ නැව අනතුර නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවේ ආවේක්ෂණ හා නිරීක්ෂණ කටයුතු කරන ගුවන් යානයක් පිටත් කර හරිනවා. එමෙ ගුවන් යානයට දක්නට ලැබෙනවා මේ නැව ගිලිලා මලසිරු කිහිපයක් තිබිලා තියෙනවා. එහි තෙල් පැල්ලම් දැක තිබෙනවා. වහාම ක්‍රියාත්මක කළ නාවික හමුදාවට යාත්‍රා දෙකක් පිටත් කර හරිනවා. දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව එහි සිටින 30 දෙනෙකු බේරාගෙන ඇවිත් කරාපිටිය රෝහලට ඇතුළත්. ඊට පැය කිහිපයකට පසුව ඇමරිකාව විසින් මෙම නෞකාවට පහර දුන්නා කියන වගකීම ඇමරිකාව විසින් බාරගත්තා. Yesterday in the Indian Ocean, and we'll play it on the screen there, an American submarine sunk an Iranian warship that thought it was safe in international waters. Instead, it was sunk by a torpedo. Quiet death. The first sinking of an enemy ship by a torpedo since World War II. Like in that war, back when we were still the War Department, we are fighting to win. මෙම ප්‍රහාරය කෙතරම් ප්‍රබලද කිව්වොත් ඇමරිකාව සබ්මරීනයක තියෙන ප්‍රබලතම ඩොල්ෆිඩෝ ප්‍රහාරය මේක කියලා ඇමරිකා රජය සඳහන් කරනවා. ඒ වගේම මේ ඩොල්ෆිඩෝ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ ප්‍රථම වතාවට වීමත් විශේෂත්වයක්. ඉන් හරියටම දවස් කිහිපයකට පසු ඉරානයේ තවත් යුද නෞකාවක් කාර්මික දෝෂයකට ලක් වෙලා අපේ රටට ඇතුල් වීම සඳහා රජයෙන් අවසර ඉල්ල. දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව රජය තීරණය කරනවා. හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යයක් නිරතවෙමින් තිබෙනවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්න නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනතුරුව එම නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල ප්‍රදේශයට ගෙනියන්න ත්‍රිකුණාමල වරාය ආසන්න ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. වරාය ගැන කිව්වොත් ස්වභාවික වරායක්. ඒ කියන්නේ නැවක් සුරක්ෂිතව තබා ගැනීමට සුදුසුම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. ඔයාලා හිතන්නේ මොකද්ද? මේ නැව ඇමරිකාවට හොයාගන්න පුළුවන් වෙයි? පහලින් කමෙන්ට් කරන් යන්න. මේ Dream of Life ශ්‍රී ලංකාව